දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ ඉන්න සුරේෂ් ශලේ මේ වෙනකොට කරුණු ගොඩක් ඉස්මතු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් සුරේෂ් ශලේ බබෙක් වගේ සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත්තාම ඕනම පුද්ගලයෙක් දක්වන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් ටික තමයි මානසික රෝගී උම්මන්තක බවක් දක්වන්න බලනවා. අනිත් එක තමයි Tamanට මේ ආහාර ගන්න තු ඉන්න බලනවා, උපවාස කරන්න බලනවා. මේ දේවල් මේ අත්අඩංගුවට ගනිමේ ගත්තට පස්සේ හොඳ අත්දැකීම් තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමුතුවෙන් උගන්වන්න ඕන දේවල් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නා ප්‍රශ්න කිරීම වලදී මානසික රුම්මන්ත භාවයක් ඇති කර ගැනීම, ආහාර ගන්න නැති එක, ඒක සුරේෂ් ශලේ වගේ කෙනෙක් සීනියර් ආමි ඔෆිසර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඔහු මේ දේවල් කරන්නේ මේ සගවන දෙයක් තියෙන හින්දා. ඔහුට පාස්වර්ඩ් එක අමතකයි කියලා හැංගි ඉන්න ඕනේ නෑනේ. ඔහු නිවැරදි නම් පාස්වර්ඩ් එක පෙන්නවා, තමන්ගේ තොරතුරු ටික දුන්නා, තමන් නිදහස් වුණා. ඉතින් මේතන පිටිපස්සේ මම කලිනුත් සඳහන් කරා වගේ මේ ඊ타මාත්ම ක්‍රූර රාජ්‍ය නායකයෙක් වෙලා හිටපු පුද්ගලෙක් මේ පසුපස ඉන්නවා. ඉතින් මෙතනදී දැන් ඊළඟ එක තමයි අස්ගිරි පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ ලියුමක් දාලා තියෙනවා මේ ශලේගේ නෝන ඇවිල්ලා හරි අඩලා දොඩලා කියලා තියෙනවා මේ අපේ මහත්තයා කන්නේ බොන්නේ නැහැ බේරලා දෙන්න කියලා. ඉතින් රාජ්‍ය නායකයාට ලියුමක් යවලා තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ලිහිල් විදියට කටයුතු කරන්න කියලා. ඉතින් මහා නායක හාමුදුරු නමක් සිදු කළ යුතු දෙයක් නෙමෙයි මම නම් දකින්නේ. මොකද රාජ්‍ය පාලනයේට ඊට පස්සේ රාජ්‍ය නීතියට අත තබන්න මහා නායක හාමුදුරුවන්ටවත් කාටවත් අයිතියක් නැහැ. ඒක විනයෙහි සඳහන් වෙනවා. අනුජානාමි භික්කවේ රාජානං අනුවත්තතියුම්. ඒ වගේම අපි දන්න කතාවක් තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ සිටි සමයේදී අජාසත්ත විසින් තමන්ගේ පියා බිම්බිසාර රජුරවන්ට දසවද දෙනවා. කකුල් පලනවා, විවිධාකාරයෙන් දසවද දෙනවා. ඉතින් මේ බිම්බිසාර රජතුමා ලෞතර බුදු පියාණන් වහන්සේ සමග බොහොම ළඟින් කිට්ටුවෙන් ආශ්‍රය කරපු රජ කෙනෙක්. එතකොට ඒ මොන දේ කරත් කිසිම දිනක ලෞතර බුදු පියාණන් වහන්සේ කිව්වේ නැහැ මේ මගේ හිතවතෙක්නේ බිම්බිසාර රජතුමා මේ අනේ පුළුවන් නම් මෙයාව මේ වද දෙන එක අයින් කරන්න මේ ඉරේ දාලා තියන්න එපා හරිය මේ කියලා ඔය වගේ ගනුදෙනු කරේ නැහැ. දියුණු රටවල් සමග අපි ගන්නකොට මේක ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරය සෙල්ලමක් නෙවෙයි. මේ දරුවන්ගේ 270කට වැඩි දරුවෝ. එතකොට විදේශිකයෝ. සමහර විදේශීය පවුල් වල තමන්ගේ දුවලා 3 දෙනා මැරිලා තියෙනවා. දළදා මාලිගාට උදව් කරපු පවුල්. එංගලන්තය, ස්කොට්ලන්ඩ්, බෙල්ජියම් වල තමන්ගේ දරුවෝ 3 දෙනාම දුවලා 3 දෙනාම නැති වෙලා. එතකොට ඒ දෙමව්පියන්ට තියෙන එකම බලාපොරොත්තුව තමයි මේ ලාංකික රජය විසින් අපිට මේ අපේ දරුවෝ මැරුවේ කවුද? අපේ දරුවන්ට මේ අහිංසක මේ විදේශීය ළමයි මේ ලංකාවට ආදරය කරපු මේ ලංකාව බලන් ආපු මේ දරුවෝ 3 දෙනා දුවලා 3 දෙනා මැරුවේ කවුද කියන එක බලන් ඉන්නවා. ඒ අතරේ මේ පරීක්ෂණ කරගෙන යනකොට අස්ගිරිය මහා නායක හාමුදුරුවෝ ලියුමක් දානවා මේ පරීක්ෂණ ලිහිල් කරන්න, මෙයාගෙන ලිහිල්ව බලන්න. එහෙම කොහොමද කියන්නේ? යම් කිසි නීතියක ඕනම රටක නීතියක් ක්‍රියාත්මක කරන ආකාරයේ නීතියේ අපරාධකාරයා සොයන ආකාරය ඒක අයිතියේ නීතිය හා සම්බන්ධ පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට ඒක මේ බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙවෙයි, හාමුදුරන්ගේ දෙයක් නෙවෙයි. ඒවට ඒ දේවල් වලට අත ගහනවා කියන්නේ අන්න අර අනුජානාමි භික්කවේ කියන එක තමයි. ඒ රාජානං අනුවත්තිතුම් කියලා කියන්නේ මේ රජයේ ක්‍රියාකාරීත්වයන් රජයේ දේවල් වලට ඇගිලි ගහන එක. ඇගිලි ගහලා ඉස්සර නම් එහෙම තිබුණා. ලියුමක් ගහපුවාම කෝල් එකක් දීලා මේක ගොඩින් ෂේප් කරගන්න. ඕක එච්චර දුර අරයි යන්න එපා. නැත්තම් වෙන කාට හරි පටවලා දාන්න. මොකක් හරි පොඩ්ඩක් කල් යවන්න. නැත්තම් කොමිසමක් දාලා අපි ටිකක් කල් ගමු. ඔන්න ඔය වගේ කතන්දර තිබ්බා මේ රටේ. අපි ඒව දන්නවා. මමත් විදේශයන්හි ජීවත් වුණු කෙනෙක් විදියට මම කියන්නේ ඒ රටවල මිනිස්සුන්ගේ කවුරුණත් තරහතිරම වැඩක් නැහැ. ඒ පුද්ගලයෝ වරදක් කරා නම් ඒ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. නිසියාකාරයෙන්. කිසිම කෙනෙක් බලපෑම් කරන්නේ නැහැ. මේ ලංකාවේ තමයි ලියුම් ගහන ඒවයි, කෝල් කරලා කියන ඒවයි, ෂේප් කරගන්න ඒවා තියෙන්නේ. බොහෝ විට අපි දන්නවා ওই උඩමළුව. දැන් ওই ප්‍රශ්නයක් වුණානේ හේමරත්න. ඒතකොට හේමරත්නගේ අගතියටපත් වුණු අර දරුවා දැරියගේ අම්මා හරි දැරිය හරි ඇවිල්ලා ලියුමක් ගහන්න අපේ ආමුදුරනේ කිව්ව ලියුමක් ගන්නවාද? එතකොට 275ක් අර කුඩා ළමුන් මැරිලා ඔලුකට කුඩු වෙලා ගිහිල්ලා තාමත් ඇදන් වල දුක් විඳින ඒ අහිංසක දරුවන්ගේ අම්මලා ඇවිල්ලා කිව්වොත් මේ ලියුමක් එවන්න අපේ ආමුදුරනේ මේ සැලේව තියාගන්න මෙයාගෙන් ප්‍රශ්න කරන්න කියලා කිව්වොත් ඒකෙන්ද මං හිතන්නේ අපේ බුද්ධ ශාසනය හා සම්බන්ධව අපේ නායක හාමුදුරුවන්ට මීට වැඩිය වගකීම් තියෙනවා. අනිත් එක මේ දළදා මාලිගාව හා සම්බන්ධව දළදා මාලිගාවට ගොඩක් උදව් කරපු මේ රටට ආදරය කරපු විදේශිකයෝ තමයි මැරිලා තියෙන්නේ. එතකොට මේ විදේශීය පවුල් මේ රටවල් වල මේ නිකන්
සාමාන්‍ය පුද්ගලයෝ නෙවෙයි ඒ ජාත්‍යන්තර වශයෙන් මේ හැම කෙනාම බලාපොරොත්තු වෙනවා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. කවුද මේක කරේ කියලා. එතකොට කවුද මේක කරේ කියන තැනටත් ඇවිල්ලා හිටපු රාජ්‍ය නායකයින්ගේ પાස්පෝර්ට් විදේශ ගමන් බලපත්‍ර තහනම් කරලා මේ තොරතුරු ලැබෙමින් තියෙන මොහොතේදී ලියුම් ගහනවා ජනාධිපතිට. ජනාධිපතිතුමාවත් මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ මේක නීතිය හා සම්බන්ධව ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වාධීනව Tamanගේ කටයුතු කරන්න ඉඩ දීලා තියෙන්නේ. මෙතන රාජ්‍ය නායකයෝ සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ කවුරුවත්. ඉතින් ඒ නිසා මේ අපේ රට ලොකු කැලලක් ඇති වුණ තැනක් අපි දැකලා තියෙනවා බුදු පිළිම ඔළුවේ තියාගත්ත මිනිමරුවෝ. දැක්කොත් කොහේ හරි පන්සලක දැක්කොත් කොහේ හරි කරඩුවක් ඔළුවේ තියාගෙන සුදු පාට ඇදගෙන වෙජිටේරියන්. උදේට මතක තියාගන්න දාස් ගණන් මිනිමරපු හිට්ලරුත් වෙජිටේරියන්. ඒකින්ද බාහිරව සුදු ඇදගත්ත කියලාවත් බාහිරව රගපෑම් වලින් මිනිස්සුම මයින් එපා. මේ රටට කරපු විනාශය මේ ආර්ථිකයට කරපු විනාශය ඒ දරුවන් කුඩා දරුවෝ දෙන්න තුන් දෙනා නැති වුණු පවුල් වල දෙමාපියන්ට ඇති වෙන වේදනාව අපිට උනා අපි සලකන්න ඕන. අපිට උනා නම් මේ බුද්ධ ශක්තිය ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශක්තිය සත්‍යයි. රහතන් වහන්සේලාගේ බල ශක්තියින් සත්‍යයි. සතරවරන් දෙවිවරුන්ගේ ශක්තියින් බල ශක්තියින් කිරණ ශක්තියින් සත්‍යයි. දලදා මාලිගාවට අභික්‍ෘතව සිටින්නා වූ දැඩිමුණ දෙයිහාමුදුරුවෝ සත්‍යයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේට අභික්‍ෘතව සිටින්නා වූ මහා කළුබණ්ඩාර දේවතාවුන් වහන්සේ සත්‍යයි. රුවන්වැලි සෑයට අභික්‍ෘතව සිටින්නා වූ විශාල රූප දෙවියෝ සත්‍යයි. සත්‍ය බලෙන් මේ දේ යට ගහන්න බෑ. මේ කරපු අපරාධය යට ගහන්න බෑ. මේ අහිංසක දරුවෝ අහිංසක මල් කැකුළු විනාශ කරපු මේ ලංකාවට ආදරය කරලා ලංකාව වෙනුවෙන් සුන්දරත්වයේ විදිමින් ලංකාවට ආපු අහිංසක විදේශිකයෝ විනාශ කරපු මේ බෝම්බ ප්‍රහාරය මේ මිනිමැරුම අනිවාර්යෙන් එලි කරන්න ඕන රටට. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.